අයිබෝවන් මම මේ වීඩියෝ එක ඔයාලට කරන්න හිතාගත්තේ ඩිජිටල් ස්කූල් බෙල් එක සම්බන්ධයෙන් චූටි විස්තරයක් කරන්න. ඔයාලා දැනටමත් මේක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් දැනටම මම මගේ වෙබ්සයිට් එකට මම දාලා තියෙනවා අලුත් ප්‍රතිසංස්කරණ යටතේ පාසලක තිබිය යුතු බෙල් එක මම ඇතුළත් කරලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා වෙබ් එකට ගිහිල්ලා මේ ඔයාලගේ මෙතන ඇඩ්‍රස් එක ටයිප් කරන්න pali.bad.lk කියලා මේ ඇඩ්‍රස් එක ගහලා ගියාට පස්සේ මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ තියෙනවා මීඩියා ගැලරි කියලා තැනක්. ඒ මීඩියා ගැලරි වලට ගියාට පස්සේ මීඩියා ගැලරි එකේ පහළටම ගියාම තියෙනවා බටන්ස් වගේක්. ඒ බටන්ස් වලින් තියෙන්නේ ඩිජිටල් ස්කූල් බෙල් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදි. ඒ කියන්නේ මුස්ලිම් ස්කෝල වලට, ප්‍රයිමරි ස්කෝල වලට, සාමාන්‍ය සිංහල ටැමිල් නෝමල් ස්කෝල වලට. ඒක දම් පාටින් පෙන්නලා තියෙනවා අලුත්ම software එක. ඒ කියන්නේ reforms වලට හදපු software එක. එතන ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. මේක යා ඉෂුව එකක් තියෙනවා වෛරස් එකක් ගැන කියලා මෙන්න මෙහෙම මෙසේජ් එකක් දෙනවා. ඒක ගණන් ගන්න එපා. ඉතින් පල්ලෙහා තියෙන download anyway කියන බටන් එක ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ ඔයාගේ මැෂින් එකට මේකේ setup ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ සාමාන්‍ය විදිහට මේක setup කරන්න. setup කරලා ඉවර වුණාට පස්සේ install කරලා ඉවර වුණාට පස්සේ ඔයාගේ මැෂින් එකේ ඩෙස්ක්ටොප් එකට මෙන්න මේ විදිහේ අයිකන් එකක් එනවා. ඉන්ස්ටෝල් කරාට පස්සේ digital school bell ts reform කියලා. ඒක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. පාස්වර්ඩ් එක 1 2 3 4 කියලා තමයි මම දීලා තියෙන්නේ. දැන් මේකේ මේ ස්ක්‍රීන් එක හරි වැදගත්. මේකේ බලන්න කියන්නේ චෙක් කරන්න ඕගොල්ලන්ගේ සිස්ටම් කම්පියුටර් එකේ මෙතන තියෙන ටයිම් එකයි මෙතන තියෙන ටයිම් එකයි හරිද කියලා. කියන්නේ ඕගොල්ලන්ගේ ටයිම් එක හරිද කියලා බලන්න. නැත්නම් ඔයාලගේ සිස්ටම් ටයිම් එක වැරදි නම් දැන් තියෙන වෙලාවට වඩා වැරදි නම් විශේෂයෙන්ම AM PM කියන එක චෙක් කරන්න හරිද කියලා. එම හරිනම් තමයි ඔබ ඉස්සරහට ඕකේ කියලා යන්න ඕනේ. ඉතින් මෙතන දැන් වෙලාව 7:44යි උදේ. හැබැයි මේ software එක නම් on වෙන්න තියෙන්නේ 7:40ට. අපි ඒක පස්සේ වෙනස් කරලා ඉස්සරහට යන විදිය බලමු. ඕකේ කියලා ඉස්සරහට යන්න. මෙතනදී අහනවා time table type දෙකක් දීලා තියෙනවා මම. period 7ක් නේ තියෙන්නේ. එතකොට 3යි 4යි. ඒ කියන්නේ 3කට පස්සේ ඉන්ටර්වල් ඕනේද 4යි 3යි. 4කට පස්සේ ඉන්ටර්වල් ඕනේද කියන එක තමයි මේ තියෙන්නේ. මෙතනින් තෝරන්න තියෙන්නේ. මම මෙතනින් තෝරන්නම් periods 3කට පස්සේ ඉන්ටර්වල් ඕනේ කියන එක. මෙතන සිංහල සහ ටැමිල් කියලා තියෙන්නේ. සිංහල සිලෙක්ට් කරොත් වෙන්නේ ඕගලන්ගේ මේ බෙල් එක වැදිලා යන රෙකෝඩින් එක සිංහල ටැමිල් ඉංග්‍රීසි වලින් යනවා. ටැමිල් සිලෙක්ට් කරොත් වෙන්නේ ටැමිල් සිංහල ඉංග්‍රීසි වලින් රෙකෝඩින් එක යනවා. අපි දැනට 3යි 4යි ඊළඟට සිංහල තෝරලා මෙතන ස්ටාර්ට් බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට කලින් මෙතන පේනවා ඇති ඔයාලට තියෙනවා මෙන්න මේ හරිය බටන් එකක්. මේ හරිය තියෙන බටන් එක inactive. ඇයි inactive කියලා ඇයි inactive වෙලා තියෙන්නේ කියන එක මම තව චුට්ටකින් පැහැදිලි කරන්නම්. ඒක ක්ලික් කරන්න එපා. මේ start කියන බටන් එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පැහැදිලි මේකේ වෙලාවල් වැටිලා නැහැ. ඒක ගැන කලබල වෙන්න එපා. හැබැයි එයා ඔටෝමැටිකලි දාලා තිනවා රෙජිස්ටර් මාක් වලට විනාඩි 5යි. ඉන්ටර්වල් වලට විනාඩි 25යි. ඒක දෙකට කඩලා තියෙනවා 23යි 2යි කියලා. එතනදී අපි කරලා තියෙන්නේ 23ක් දාලා ඊට පස්සේ විනාඩි 2කින් මට රිමයින්ඩ් එකක් දෙන්න ඕනේ ඉන්ටර්වල් එක පටන් ගත්තා කියලා. කියන්නේ ඒකට තමයි අපි දෙකක් වෙන් කරලා තියෙන්නේ. ඊළඟට පල්ලෙහා ඔයාලට පේනති ඔටෝමැටිකලි වැටලා තියෙනවා මෙන්න මේ හරියේ ස්ටාර්ට් ටයිම් එක ඔටෝ ස්ටාර්ට් එකයි 7:40 කියලා. එයා කියන්නේ 7:40ට ඔයාගේ මේ software එක වැඩ කරනවා කියලා. දැන් චූටි ගැටලුවක් තියෙනවා මේ මම පටන් ගන්න තියෙන්නේ 7:46ට මම ඒක මාරු කරලා පෙන්නන්නම්. මම ඊට කලින් කියන්න ඕනේ මෙන්න මේකේ setting කියලා බටන් එකක් තියෙනවා. මේ setting කියන බටන් එක ගැන අවබෝධයක් ලබා ගන්න මුලින්ම. setting කියන බටන් එකේ මෙතන password එක ඕනනම් change කරන්න පුළුවන් 1 2 3 4 කියලා. ඒක change කරන්න එපා. මොකද ඕගොල්ලන් ඉස්කෝලේ අනිත් අය දැනගත්තට කමක් නැහැ ඒක.
ඊළඟට normal day sitting එක හරියට check කරගන්න. ඔක normal day sitting දැනට දීලා තියෙන්නේ reforms වල 7:40 arrival time එක departure time එක 2. එතකොට මෙතන තියෙනවා special day දෙකක්. special day දෙක ස්පෙෂල් ඩේ දෙක තියෙන්නේ ඔයාලට පුළුවන් උදාහරණයක් එකක් ගන්න මම ඒක මට චේන්ජ් කරන්න පුළුවන් මේක චේන්ජ් කියන බටන් එක ක්ලික් කරාම හිතමු සඳුදා මන්ඩේ උදේට ඔයගලගේ ඇසෙම්බලි එකක් තියෙනවා ඒක නිසා උදේ අපි හැමදාම මන්ඩේ ඉස්කෝලේ පටන් ගන්නෙ 8:30ට කියලා හේතුව උදේ වරුව ඔයගලන් ගන්නවා උදේ කාලේ ගන්නවා ඇසෙම්බලි එකට එහෙනම් 8:30 2 එතකොට මන්ඩේ ඊට පස්සේ ඕනනම් තවත් ස්පෙෂල් ඩේ එකක් ඔයාලට දෙන්න පුළුවන්. අපි හිතමු හවසද ඔයගලන්ගේ තියෙනවා සාහිත්‍ය සමිතියක් ඔය එකක්. එහෙනම් බදාදා අපි පටන් ගන්න සාමාන්‍ය හරියට 7:40ටමයි කියලා අපි හිතමු. 7:40ට පටන් ගන්නවා. හැබැයි ඉස්කෝලේ වැඩ කටයුතු අපි ඉවර කරනවා සාහිත්‍ය සමිතිය නිසා 12:40ට කියලා. ඔය විදිහට ස්පෙෂල් ඩේස් දෙකක් අපිට දෙන්න පුළුවන්. මම ඒ ස්පෙෂල් ඩේස් නැතුව කතා කරන්නම් නන් කියලා දෙන්නම්. නන් කියලා දීලා ඇප්ලයි කරන්නම්. ඒ සෙටින්ග්ස් වල මොන වෙනස කරත් එයා කියනවා මේ software එක නැවත රීස්ටාර්ට් කරන්න කියලා. ඒක මතක තියාගන්න. දැනට මම රීස්ටාර්ට් නොකර යන්නම්. ඕකේ. දැන් ඒ ටික පැහැදිලි. දැන් මේක තියෙනවා මෙතන බටන්ස් 4ක් තියෙනවා. ඒකේ sound corner කියලා බටන් එකක් තියෙනවා music corner religious corner database corner මෙතන මේ 7:40 මේ හරිය වැටලා තියෙන්නේ settings වල ඕගලන් normal arrival time එක 7:40 දීපු නිසා ඒකත් මතක තියාගන්න sound corner එකට ගියාට පස්සේ මෙතන තියෙනවා ඔයාලට ස්කෝලේට භාවිතා කරන්න ඕන sounds උදාහරණයක් හැටියට special bell එකක් ගහන්න ඕන නම් මේ විදියට bell එකක් අපිට දෙන්න පුළුවන් ඊළඟට ස්පෙෂල් අනවුන්ස්මන්ට් එකක් නම් ඒත් ඒ විදිහට දෙන්න පුළුවන්. මෙතන නැෂනල් ඇන්තම් එක මම දීලා තියෙනවා. මෙතන නැෂනල් ඇන්තම් වොයිස් එකයි මියුසික් එකයි දෙකක් දීලා තියෙනවා. ඕගලන්ගේ ස්කූල් ඇන්තම් එක දාගන්න ඕන නම් මේ software එකට මෙතනදී කරන්න ඕනේ. මම මේ ස්කූල් ඇන්තම් වොයිස් කියන මේ බටන් එක උඩට ගියාම ඔයාලට පෙනෙයි. දැක්කද පොඩි ටූල් ටිප් එකක් ආවා. එයා කියනවා ඔයාලට ඕනේ නම් මේ ඔයාලගේ ස්කූල් ඇන්තම් එක දාගන්න ඔයා කරන්න ඕනේ ඔයාගේ මැෂින් එකේ C drive එකේ program files වල තියෙන digital school bell එක ඇතුලේ තියෙන anthem කියන folder එක හොයාගන්න. ඒක ඇතුලේ save කරන්න ගිහිල්ලා මේ තියෙන mp3 format එකෙන් school anthem v එතකොට වෙන්නේ ඒක සේව් කරලා මේ බටන් එක ක්ලික් කරොත් ඕගලන්ගේ ඉස්කෝලේ ඒ ස්කූල් ඇන්තම් රෙකෝඩින් එක යනවා. තව උදාහරණයක් වුවොත් ස්කූල් ඇන්තම් මියුසික් එක විතරක් ඔයාලගේ දාන්න ඕනේ නම් ඒක රෙකෝඩින් එක දාගන්න MP3 වලින් ඒකත් ගිහිල්ලා අර කියන ස්ථානියම ඩිජිටල් ස්කූල් බෙල් ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ඇන්තම් කියන එක ඇතුලේ ගිහිල්ලා මේ පේන නමින්ම මේ පේන ෆෝමැට් එකෙන්ම සේව් කරගන්න. ඊට අමතරව කියන්න තියෙනවා මේකේ මේ මගුල් බෙර, හේවිසි, ඉමර්ජන්සි බෙල් මේ විදිහව ගොඩක් මේකේ තියෙනවා. අපි යන් ඊළඟ එකට මියුසික් ඕන අපිට පුළුවන් මේකේ මේ ඕන පාසල ආරම්භ කරන්න කලින් ඉන්ටර්වල් එකේදී මියුසික් අපිට මේකට දාන්න පුළුවන්. මෙතන පේනවා ඇති මේ බටන් එකෙන් කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට ඉස්කෝලේ 7:40ට පටන් ගන්නෙ. 7:40ට පෙර ඔයගලන්ට ගීත දාන්න ඕන නම් මේක ක්ලික් කරලා මේකේ මේ ගීත වගේක් මම දාලා තියෙනවා. මේ තියෙන ඩිජිටල් ස්කූල් බෙල් ඇතුළේ මම ඔයාලට පේනවා ඇති මේ මෙතන මම මෙන්න මේ ෆෝල්ඩර් එක ගන්නම් මේකේ තියෙනවා සින්දු වගේක් මම මේකේ මට ඩබල් ක්ලික් කරාම ඒවා මෙතන පල්ලෙහාට එනවා පේනවා ඇති. දැන් මම ගීත 4ක් තෝරගත්තා. දැන් මේ බටන් එක ප්ලේ බටන් එක ක්ලික් කරොත් වෙන්නේ මේ ගීත 4ම වැඩ කරන්න පටන් ගන්නවා. 1 ඉඳන් 4 වෙනකම්. අපි හිතමු ගීත 3ක් යනකොට ඉස්කෝලේ ඔටෝමැටිකලි 7:40ට බෙල් එක වදින්න පුළුවන්. ඒ වැදුනට බය වෙන්න එපා. මේ ප්ලේයර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. ඒ හින්දා සින්දු බය නැතුව දාලා තියන්න. මේක ඕෆ් වෙනවා. මෙන්න මේ විදියට
මේක වැඩ කරන්න පටන් ගන්නවා. මෙතන ස්ටොප් කරාම මේක ස්ටොප් කරාම අපිට මේ software එකෙන් අයින් වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා රිලිජියස් කෝණ. මෙතනත් තියෙනවා ආගමික වතාවත් වලට අදාළ බටන්ස්. ඕගොල්ලන් මේක වැඩසටහන ක්‍රියාත්මක කරන්න කලින් මේවා චෙක් කරලා බලන්න. ඊළඟට තියෙනවා database කෝණ. මේක අති වැදගත්. software එක install කරපු දවසේ ඉඳන් ඉස්කෝලේ හැමදාම පටන් ගන්නත වෙලාව, අවසන් කරපු වෙලාව, ඉන්ටර්වල් කොච්චරක් දුන්නද, රෙජිස්ටර් මාක් කරන්න කොච්චරක් දුන්නද කියන එක සම්පූර්ණ database එකක් හැටියට මේකේ ස්ටෝර් වෙනවා. ඕගලන්ට ඒක වැදගත් වෙනවා. ප්‍රින්සිපල්ට විශේෂයෙන් වැදගත් වෙනවා. මේක මේ ඉස්සරහා ඉස්කෝලේ කොහොමද පැවැත්වුවේ කියන එක හොයාගන්න පුළුවන්. දැන් අපිට තියෙන වැඩේ තමයි මේක අපිට මේ බෙල් එක වදින විදිය බලා ගන්න වෙනවා. මම මේකට පොඩි උපක්‍රමයක් යොදන්නම්. මම මේකේ වෙලාව වෙනස් කරන්නම් 7:39ට. හේතුව මට වෙලාව වද්ද ගන්න ඕනේ 40ටනේ. ඔටෝමැටිකලි 40ට වද්ද ගන්න ඕනේ නිසා මම මේක 39ට වෙනස් කරන්නම්. 39ට වෙනස් කරා දැන් ඔයාලට පේනවා ඉතින් මෙතන වෙලාව 7:39 තියෙන්නේ. මෙතනත් පෙන්නනවා 7:39යි. තත්පර තව 30ක් තියෙනවා බෙල් එක වදින්න ඔටෝමැටිකලි. පැහැදිලි නේද? මෙතනදී තව තියෙනවා මේ මැනුවල් ස්ටාර්ට් කියලා එකක්. මේ මැනුවල් ස්ටාර්ට් එක ක්ලික් කරොත් වෙන්නේ දැක්ක ටක් ගාලා මේ සෙට් ටයිම් කියන එක ඇක්ටිව් වුණා. මෙතනට ගියාම සෙට් ටයිම් කියන එක වැඩ කරන්නේ නැහැ. මෙතනට ගියට සෙට් ටයිම් කියන එක මේව කරා වැරදිලා හරි ඔයගොල්ලෝ මැනුවලි ගිහිල්ලා සෙට් ටයිම් ක්ලික් කරොත් වෙන්නේ දැන් වෙලාවට ටක් ගාලා පටන් ගන්නවා. 7:39ට වෙලාව වැඩි පටන් ගන්නවා. නමුත් දැන් අපිට ඕනේ ඔටෝමැටිකලි. දැන් ඔන්න කිට්ටුයි වෙලාව 57යි. දැන් ඔන්න ස්කූල් බෙල් එක වදින්න ඕනේ මේ වෙලාවට. සුබ උදෑසන. මේ ඔබේ පළමු වන කාලච්ඡේදයේ ආරම්භයයි. இந்த நாள் இனிய நாளாகட்டும். இப்போது முதலாம் பாட வேளையின் ஆரம்பம். Good morning. This is the beginning of the first period. ඒ බෙල් එක වැදුනට පස්සේ වෙච්ච වෙනස්කමක් තමයි මෙන්න මෙතන කොළ පාටින් ආව වචනයක්. time duration in a period 50 minutes කියලා. ඒත් එක්ක මෙන්න මෙතනට ආවා bell activate කියලා. ඒ කියන්නේ මේකෙන් කියන්නේ දැන් bell එක ඔබේ active වෙලා තියෙන්නේ. දැන් මේ ඔටෝමැටිකලි මෙතන වෙලාවල් ටික වැටුණා. ඒ වෙලාවල් වලට bell එක ඔටෝමැටිකලි වදිනවා. ඒක පැහැදිලි ඇති. දැන් එහෙමනම් ඒ ගැන ගැටලුවක් නැහැ. ඊළඟට මේකේ දැනගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි ඔයාලගේ මේ විනාඩි 50ක කාලයක් හරියටම තියෙන්න ඕනේ. ඒක හැදිලා තින්නේ හරියටම 7:40ට පටන් ගන්න පාසලක් 2ට අවසන් වෙනවා නම් විනාඩි 5ක් රෙජිස්ටර් මාක් කරන්න දීලා විනාඩි 25ක් ඉන්ටර්වල් දුන්නම ඔටෝමැටිකලි විනාඩි 50 හදා ගන්නවා. ඔය ටික තමයි ප්‍රධානම ටික. මම චූටි තව කතාවක් කියලා ඉන්නම්. අපි උදාහරණයක් ගමු. ස්කෝලේ පවත්වාගෙන යනකොට පවර් ෆේලියර් එකක් විදුලි බලය යන හිටියොත් මොකද කරන්නේ කියලා. මම චුට්ටක් එක පෙන්නන්නම්. මම මේකෙන් software එකෙන් පොඩ්ඩක් අයින් වෙන්නම්. අයින් වෙන්නත් මේකේ password එක ගහන්න ඕනේ 1 2 3 4 ඕකේ. දැන් අපි හිතමු ස්කෝලේ වෙලාව මම වෙලාව චුට්ටක් වෙනස් කරන්නම් මෙතන 11යි කියලා. අපි හිතමු දැන් 11 ලයිට් ලයිට් ඉන්නේ 10ට කියලා. දැන් වෙලාව 10:41යි. දැන් ඔන්න විදුලි බලය ආවා. දැන් අපි නැවත මේ software එක load කරනවා. දැන් ගැටලුවක් එනවා. දැන් මොකද කරන්නේ මේකට? දැන් අර ඉස්සල්ලා කියපු වැඩ ටික වෙයිද? ඒ වෙලාවල් වලට බෙල් එක වදීද කියන ගැටලුව එනවා. කලබල වෙන්න එපා. ඕකේ කියලා ඉස්සරහට යන්න. දැන් ඔයාලට පේනවාද මෙන්න මේ හරියේ. මම ඉස්සල්ලා කියපු බටන් එක මේක. මෙතන උඩ වැටලා තියෙන after power interrupt කියලා. දැන් මේක නෙමෙයි ක්ලික් කරන්න ඕනේ. මේක මේ මෙසේජ් එක පෙන්වන්නෙම එක දවසක් ඇතුළත software එක දෙසරයක් වැඩ කරනවා නම් දැන් එයා අඳුර ගන්නවා මේ power fail එකකින් තමයි මේක උනේ කියලා. මෙන්න මේ බටන් එක දැන් ක්ලික් කරන්න. පොඩ්ඩක්වත් කලබල වෙන්න වෙන මොනවත් කරන්න එපා. ඒක ක්ලික් කළා. දැන් මෙන්න මේ set time කියන එක ක්ලික් කරන්න. දැන් අර උදේ වරුවේ පටන් ගත්ත විදියටම බෙල් එක දැන් වැඩ කරනවා. ඒ වෙලාවම තමයි හරි. වෙන පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. මොකද database එකෙන් එයා ගන්නවා.
දැන් පේනවාද මේ software එකේ දැන් bell එක active වෙලා කියලා පේනවා ඇති. මෙතනත් කොළ පාට මෙතනත් කොළ පාට active වෙලා කියලා පේනවා ඇති. දැන් මං හිතන්නේ මේක පැහැදිලි ඇති. මේක පොඩ්ඩක්වත් වරද්ද ගන්න එපා. මේ වැඩේ හරියට කරගෙන යන්න. මොනම හරි ගැටලුවක් එනවා නම් ආවොත් මෙන්න මේ contact මගේ නම්බර් එකට කතා කරන්න. ඒත් එක්කම මගේ වෙබ් එකට ගිහිල්ලා මේ මගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අවශ්‍ය තියෙනවා. මම මේ රෙකෝඩින් එකත් මම මගේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා ඩවුන්ලෝඩ් කරගෙන ඒක බලන්න. එහෙමනම් මොනම හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. ගොඩක් ස්තුතියි.